ජේසු පිහිටයි. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි. ඔබ දන්නවද ඔබට දෙවියන් වහන්සේ කොච්චර ආදරේද කියලා. ඇත්තටම අපිට ඒ ආදරය ගැන හිතන්නවත් බැහැ. ඒ තරම් අපිට දෙවියන් වහන්සේ ආදරය කරනවා. ඔබ හිතනවද ඔබට දෙවියන් වහන්සේට සේවයක් කරන්න බැහැ. ඔබ පව්කාර මිනිහෙක්. මං කොහොමද දෙවියන් වහන්සේට ලං වෙන්නේ කියලා. නැහැ. ඔබ මම දන්න යෙසායා දිවසිවරයට දෙවියන් වහන්සේගේ කැඳවීම ලැබෙනකොට ඔහුත් පසුබැස්සා. යෙසායා 6 වෙනි පරිච්ඡේදය ඔබ කියවනකොට ඔබට තේරෙයි ඔහු මොනවද කිව්වේ කියලා. ඔහු කිව්වා ඔහු අපිරිසුදු තොල් ඇති මිනිහෙක්, අපවිත්‍ර තොල් ඇති මිනිසයන් අතර සිටින කෙනෙක් කියලා. නමුත් දෙවියන් වහන්සේ ඔබව මාව තෝරගෙන තිබෙනවා නම් අපි මොන වාතාවරණයක සිටියත් එදා යෙසායාගේ අපවිත්‍ර වූ තොල් ගිනි අඟුරකින් පවිත්‍ර කළා වගේ අපිව පවිත්‍ර කරමින් උන්වහන්සේගේ දේට තෝරගන්නවා. දෙවියන් වහන්සේට අපි සමීප වෙනකොට අපේ දුර්වලකම් අපිට දැනෙනවා. අපි ඒවා තේරුම් අරගෙන පසුතැවිලි වෙලා උන්වහන්සේට කියනවා නම් ඔබ මාව පවිත්‍ර කරන්න කියලා උන්වහන්සේට සූදානම්. උන්වහන්සේගේ කැඳවීමට අපේ පිළිතුරත් අවශ්‍යයි. එදා යෙසායා මාව යවන්න කියලා කිව්වා වගේ ඔබත් කියන්න. තීරණය ඔබගේ අතේ. ඔබට ජේසු පිහිටයි.